Hi guys, welcome back to my channel. ඔයාලට කොහොමද? ඔන්න මං අද vlog එකක් අරගෙන ආවා. මගේ වැඩ කරන දවසක් මං ගත කරන්නේ කොහොමද කියලා. මම work යන දවස්වලට normally 4:30 වගේ වෙද්දි නැගිටිනවා. මොකද 5:30 වගේ වෙද්දිවත් ගෙදරින් යන්න ඕන හින්දා. අද මගේ breakfast එක උනේ oats. husband නම් morning tea එක ඕනමයි. ඉතින් morning tea එකත් එක්ක එයාගේ ෆේවරිට්ම බ්‍රෙඩ් එක තමයි මන් දැන් මේ හදන්න යන්නේ. මම මගේ oats එකට fruits and nuts වගේ දේවල් තමයි එකතු කරගන්නේ. Good morning. Good morning guys. මන් දැන් වැඩට යන ගමන් තමයි ඉන්නේ. Good morning. මං වැඩ කරන්නේ සිටි එකේ කැෆේ එකක. දැන් 5:37යි 6 වෙද්දි එතන ලොග් වෙන්න ඕන. අර ස්ක්වයර් එකක් තියෙනවා ඒකට. එහෙනම් එන්න මාත් එක්ක කැෆේ එකට යන්න. Bye. ඔන්න මම දැන් කැෆේ එකට ආවා. මට අද 6 hours වැඩ තියෙනවා. 6 to 12. එහෙනම් අපි වැඩ ඉවර වෙලා ආයි හම්බ වෙමු. මේ කැෆේ එකේ මගේ ෆේවරිට්ම දෙන්නත් එක්ක ලස්සන peaceful hours ටිකක් මං අද spend කරා. ඉතින් මට අද ගොඩක් happy ඒ හින්දා. Oh, sorry. It's not. It is. වැඩ ඉවරයි. දැන් ගෙදර යන තමයි තියෙන්නේ. මම යූස් කරන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක. ඒක හරිම ලේසියක්. මට හිතෙන දෙයක් තමයි මම මෙහෙට ආපුම දවස්වලට වඩා මම දැන් හරි ස්ට්‍රෝං කියලා. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරලා නැති මට ඒ වගේම ලොකු රෙස්පොන්සිබිලිටිස් එද්දී ඒවා කොහොමද හරියට මැනේජ් කරගන්නේ කියලා ඒ දේවල් මටම තේරුම් අරන් මං ඒ පාත්වේ එකේ දැන් යන එක ඇත්තටම මගේ ජීවිතයට මට ලැබුණු ලොකු සතුටක්. හංගරි ජැක්ස් එකෙන් පොඩි ස්නැක් එකක් අරගත්තා. මොනවද ගත්තේ? ඒ හැමදාම කන එක තමයි ඉතින් ගත්තේ. බර්ගර් මීල් එකක් ගත්තේනේ. එක ඩොලර් 5ක් වගේ තමයි උනේ. ඒකයි පොඩි ෂේක් එකක් මං හැමදාම ගන්න එක මේක. කොෆි එකක් ගත්තේ. Sprite. ඒකයි chips. Sprite උයි chips. Hi everyone. මට ඊයේ vlog එක continue කරන්න බැරි වුණා. මොකද මං work ගිහිල්ලා Uber Eats කරලා එද්දි රැ වුණ හින්දා. ඉතින් මං හිතුවා අද Saturday දවසේ මම කොහොමද එක ස්පෙෂල් දේවල් තියද එහෙම එතකොට meal prep කරනවද එහෙම කියලා ඔයාලත් එක්ක මේ vlog එකෙන් continue කරලා share කරගන්න. ඉතින් මං දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ 8:00 විතර. අද චුට්ටක් පරක් වුණා. ඊට පස්සේ මම wash එකක් දාගෙන දැන් මං යනවා meal prep කරන්න. අද ස්පෙෂල් meal prepping එකක් තමයි මං කරන්න යන්නේ lunch එකට. එහෙනම් මාත් එක්ක යමු බලන්න මොනවද මං හදන්නේ කියලා. අද මගේ breakfast එක උනේ avocado smoothie. ඉතින් මං මේකට sugar add කරලම නැහැ. මං ගාව තිබ්බ පොඩි seeds, එතකොට cashews, plums ඒ වගේ චුට්ටක්. ඉතින් ඒවත් දාලා මේ වටේට දාලා තියෙන්නේ honey. එතකොට මම මේකට sugar add කරලා නැහැ. මේක ගොඩක් healthy ස්මූති එකක් තමයි බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න. හරිම රහයි. මම දැන් ලන්ච් එක රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. අද මගේ මෙනු එක තමයි yellow rice, chicken curry, cashew curry, පරිප්පු සහ පොඩි සැලඩ් එකක්. කරිස් ටික නම් හැදෙන ගමන් තමයි තියෙන්නේ. දැන් මං හදන්නේ
සැලඩ් එකක් හදන්න. මෙන්න අපේ කැෂූ එක. පරිප්පු එක මෙතන තාම රෙඩි වෙන ගමන් තියෙන්නේ. කො චිකන් කරි එක? ඕ චිකන් කරි එක තමයි මේ. ඒක නම් අපේ chef ලක්ෂිතගේ. පරිප්පු එකත් ලස්සනට හැදෙන ගමන් තමයි දැන් මේ තියෙන්නේ. හයි! අපි රූම් එකේ පොඩි මේකෝවර් එකක් කරා. මං හිතනවා මේ බ්ලොග් එක ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙන්න ඇති කියලා ඔයාලට. එහෙනම් මේ බ්ලොග් එකත් එක්ක දිගටම රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ආයේ ලස්සන අලුත් බ්ලොග් එකක් අරන් එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි! good night!